අපේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඈත කඳු කරන ඉන්නයක එලී කියලා ලස්සන පුංචි ගෑනු ළමයෙක් හිටියා. එලී එයාගේ අම්මයි තාත්තයි එක්ක තමයි ජීවත් වුනේ. ඔවුන් හරිම දුප්පත්. නමුත් එලීගේ හදවත රත්තරන් වගේ කරුණාවෙන් පිරීලා තිබුණා. පුංචි එලී උදෙන්ම නැගිටලා හැමදාම උදේට එයාගේ අම්මටයි තාත්තටයි උදව් කරනවා. එලීගේ හොඳම යාළුවා උනේ ලස්සන කුරුළු පැටියෙක්. ටිටි සුබ උදෑසනක් යාළුවා. ඔයා අද උදෑසනම ඇවිල්ලානේ මාව බලන්න. අදත් මාත් එක්ක සෙල්ලම් කරන්නද ආවේ? සුබ උදෑසනක් එලී. මං අහවුදීම ඔයා බලන්න. කොහොමද ඔයාට අද අපි සෙල්ලම් කරන්න යන්නේ නැද්ද? අපි අද වනයේට ගිහිල්ලා සෙල්ලම් කරමු ටිටි. මට අද දර ටිකක් හොයාගන්නත් තියෙනවා. මම ටක් ගාලා ගිහිල්ලා අම්මට කියලා එන්න. අද රෑට උයන්ඩ හාල් මිටක්වත් ගේ හරිය නෑ අප මහත්තයා. කීයක්වත් අතෙත් නෑ. ඒක තමයි නෝනේ. මම ගිහිල්ලා කුලී වැඩක්වත් හොයාගන්න. ගෙදෙට්ටත් අඩුපාඩු බොහොමයිනේ. දුක් වෙන්න එපා තාත්තේ. මමයි ටිටි ගිහිල්ලා පළතුරු ටිකක් හරි හොයාගෙන එන්නම්කෝ. තාත්තා කලබල නොවී ඉන්න. හොඳයි එලී පරිස්සමට එහෙනම්. ඔව් එලී පරිස්සමට ගිහින් එන්න පුතේ. හරි අම්මේ හරි තාත්තේ. ටිටි සහ එලී වනයට ගියා. යමු ටිටි අද අපි ලස්සන තැනකට යමු. එලී සහ ටිටි වනයේ දුව පැනමින් සෙල්ලම් කරමින් හරි සතුටින් කාලය ගෙව්වා. ටිටි කොහෙද ඔයා ගියේ? කොහෙද ඉන්නේ? ටිටි ටිටි මම එලී. ඔයා කොහේ හැංගිලා හිටියත් මං ඔයාව හොයාගන්නවා ටිටි. ටිටි මේ ඉන්නේ. චුට්ටක් ඉන්නකො ටිටි මාත් එනකන්. හිමින් යන්කො ටිටි. ඔයා මගේ පස්සෙන් බැලෙලි. මම ඔයාට පාට පෙන්නන්න. මාව මගහැර ගන්න එපා. කැලේ ඇතුළටම ටිටි යනකොට ටිටි දකිනවා අහිංසක මුව පැටියෙක්ට කරදරයක් වෙලා තියෙනවා. අනේ මේ මොකද මෙයාට වෙලා තියෙන්නේ? එලී ඉක්මනට මෙහාට එන්නකෝ. ඇයි ටිටි මොකද වෙලා තියෙන්නේ? අනේ අහිංසක මුව පැටියෙක් නේද? අයියෝ මේ මට මොකද වුනේ? මගේ කකුල හොඳටම රිදෙනවා. අනේ ටිටි මට උදව් කරන්න. පුංචි ටිටි ගියා එලීට උදව් කරන්න කාව හරි හොයාගෙන එන්න කියලා. අනේ මම දැන් මොකද කරන්නේ? අම්මයි තාත්තයි හුඟක් බය වෙලා ඇත්තේ. දැන් හුඟක් රෑ වෙලත් එක්ක මොකද කරන්නේ මම? මට කවුරුත් ඔයා ගන්න බැරි වුණා එලී. ඔන්න එතකොට එකපාරටම පුංචි දැරිය බය වෙන්න එපා. මට ඔබගේ කරුණාවන්ත හදවතේ වේදනාව ඇසුණා. මම ආවේ ඔබට පිහිට වෙන්න. ඔබ සුරංගනාවියක්ද? අනේ ඔව් මම තමයි. ඔයාට මේ කරදරේ වුනේ මේ අහිංසක පුංචි මුව පැටියව බේරගන්න ගිහිල්ලා. ඔබගේ හදවත නම් හරිම කරුණාවන්තයි. ඉතින් මේ පුංචි සුරංගන එයාගේ මැජික් යෂ්ටියේ බලයෙන් පුංචි එලීවයි මුව පැටියවයි සුව කළා. මුව පැටිය සතුටින් කැලේට දිව ගියා. එලී මම ඔයාගේ කරුණාවන්ත හදවතට මේ තෑග්ග දෙන්න. මේ මල්ල ඔයාට ඔයාගේ පවුලට උවමනාම වෙලාවෙදී උදව් කරයි. හැබැයි මතක තියාගන්න සැබෑම ශක්තිය තියෙන්නේ ඔයාගේ හදවතේ බව. එහෙම කියලා සුරංගනාව එලීට සමුදුන්නා. තාම එලී ගෙදර ආවේ නෑනේ අපි නෝනි. දැන් රෑබෝත් වෙලා. මට අර කතාව එලීට කියනකන් ඉවසිල්ලක් නෑ. ඔව් අපේ මහත්තයා ඒ ආරංචිය ඇහුවාම නම් එලී හුඟක් සතුටු වෙයි. පුංචි එලී ගෙදර එනකන් අම්මයි තාත්තයි මග බලාගෙන හිටියා. අන්න එලී එනවා. අපි එයාට මේ කතාව කියමු. එයා සතුටු වෙයි. තාත්තා හුඟක් සතුටින් වගේ. ඔව් පුතේ අද අපිට ගමේ මහත්තයාගෙන් හොඳ වැඩක් ලැබුණා.
අපේ වැඩ ටික දැන් ටික ටික කරගන්න පුළුවන් වෙයි. කොච්චර දෙයක්ද තාත්තේ? ඇයි එලී පරක්කුනේ? මට පුදුම දෙයක් නේ උනේ අම්මේ. යන්කෝ ඇතුළට මං කියන්නම්. ඔන්න ඉතින් පුංචි එලී ටිටි එයාලට වුණු සිද්ධිය ගැන අම්මටයි තාත්තටයි පැහැදිලි කරා. එයාලත් හරි ආසාවෙන් පුංචි එලීගේ මේ කතාව අහගෙන හිටියා. මෙදායින් පස්සේ මේ පුංචි එලී එයාගේ අම්මයි තාත්තයි එක්ක සතුටින් ජීවත් වුණා. ඇය තේරුම් ගත්තා කරුණාවන්තකම කියන්නේ සැබෑම මැජික් එකක් බව.